සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. Forex ගැන ඉගෙන ගන්න අවුරුදු ගාණක් ගත කරන්නේ නැතුව වෘත්තීය Forex trader කෙනෙක් විදිහට ලාභ ලබන්න ක්‍රමයක් තියෙනවා කියලා ඔයා කවදාවත් කල්පනා කරලා තියෙනවද? එහෙම ලාභ ලබන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි Forex copy trading කියලා කියන්නේ. මේ වීඩියෝ එකෙන් Forex copy trading ගැන සියලු විස්තර මම ඔයාලට කියලා දෙන්නම්. වීඩියෝ එකත් එකතු වෙලා ඉන්න මම ඔයාලට මේ සම්බන්ධව සියලුම විස්තර කරුණු විදිහට කියලා දෙන්න. Forex copy trading කියලා කියන්නේ Forex ආරම්භ කරපු ආධුනිකයෙක්ට එහෙම නැත්නම් අමතර ආදායමක් අවශ්‍ය වෙන Forex පිළිබඳව හදාරලා නැති එහෙම නැත්නම් ජොබ් එකක් කරන ගමන් ඉන්න ඕනම කෙනෙක්ට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ copy trading කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ ලෝකයේ ඉන්න දක්ෂතම forex tradersලා forex market එකේ ගනුදෙනු කරනකොට ඔවුන් හරහා ඒ ගනුදෙනු ඔයාගේ account එකේ කරලා ලාභ ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. මේකෙදි ඔයා forex market එකේ හිටියත් නැතත් ඔයාගේ ගිණුමේ trade වෙනවා market එකේ. ඒ වගේම ඔයා තෝරගන්න tradersලා අනුව ඔයාගේ ලාභ පාඩු තීරණය වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් ඔයාලට. ඔයා අපේ copy trading channel එකට එකතු වෙලා ඉන්නවා කියලා කියන්න. Trading Max forex team එක තෝරලා අපුව තෝරගෙන ඔයාලා ට්‍රේඩ් වෙන්න කොපි කරලා තියෙනවා. එහෙම වුණාම අපේ ටීම් එක ඇනලයිස් කරලා ඊළඟ මොහොතේ යුරෝ එකට සාපේක්ෂව ඩොලර් එකට වඩා යුරෝ එක ශක්තිමත් වෙයි කියලා හිතලා යුරෝ USD වල බයි ට්‍රේඩ් එකක් ගන්නවා. අන්න ඒ මොහොතේදීම ඔයා අපිව තෝරලා ඉන්න හින්දා ඔයාගේ account එකෙත් බයි ට්‍රේඩ් එකක් ඕපන් වෙනවා. අපි අපේ ප්‍රොෆිට් එක එහෙම නැත්නම් අපේ ටාගට් එකට ගියපුවාම ට්‍රේඩ් එක අයින් කරපු ගමන් අපේ account එකේ වගේම ඔයාගේ account එකෙත් ඒ trade එක close වෙලා ඔයාගේ account එකට අදාළ ලාභයේ කොටස ඔයාගේ account එකේ හම්බ වෙනවා. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියන දෙයට. ඊළඟට බලමු මේ copy trading ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා copy trading පහසුකම් සපයන broker කෙනෙක් හොයාගන්න ඕනේ. එහෙම හොඳ broker කෙනෙක් තෝරගෙන ඊට පස්සේ ඔයාගේ විස්තර දීලා ඒ broker හරහා ඔයාගේ නමට account එකක් open කරගන්න ඕනේ. එහෙම ඕපන් කරලා ඔයාගේ account එක verify කරගන්න ඕනේ ඔයාගේ identity number එහෙම නැත්නම් license එක දීලා. මෙහෙම කරපුවාම ඔයා තෝරගන්න broker අනුව ඔයාට software එකක් ලබා දෙනවා. මේකට computer එකක් අවශ්‍ය වන්නේම නැහැ. ඔයාගේ mobile phone එකට මේක download කරගන්න පුළුවන්. broker විසින් පහසුකම් සපයන විදිහට තමයි ඔයාට මේ software එක download කරගන්න වෙන්නේ. මේකට හැබැයි ගොඩක් brokerලා දැන් phone එකට software හදලා තියෙන හින්දා computer එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයාගේ ගිණුමට මුදල් තැන්පත් කරලා බ්‍රෝකර් ලබා දුන්න software එක පාවිච්චි කරලා බ්‍රෝකර් ළඟ රෙජිස්ටර් වෙලා ඉන්න හොඳ ට්‍රේඩර්ස්ලා තෝරලා ඔයාට පුළුවන් ඒ කට්ටියව තෝරගන්න ඔයාගේ account එක හරහා ට්‍රේඩ් වෙන්න. මේකෙදි ඔයාට තියෙන්නේ ඔයාගේ account එකේ ඔයා ට්‍රේඩ් කරන්න දාන ගාණ තෝරන්න විතරයි. ඔයාට කිසිම විදිහක ට්‍රේඩ් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු copy trading වල වාසි මොනවද කියලා. Forex market එකේ අත්දැකීම් අවශ්‍ය වන්නේ නැහැ ඔයාට මේ දේවල් කරන්න. ඒ කියන්නේ ඇනලයිස් කරන්න කාලය හරි දැනුම හරි නැති කෙනෙක්ට පුළුවන් ඔයාට අමතර ආදායමක් විදිහට මේ Forex copy trading සේවාව හරහා ලාභයක් ලබා ගන්න. තව දෙයක් තමයි ඔයාට ලාභ ලබා ගන්න ගමන් පුළුවන් Forex market එක පිළිබඳව අධ්‍යයනය කරන්න. මොකද ඔයා Forex traders ලව තමයි copy කරලා තියෙන්නේ. එතකොට එයාලා ගන්න trade වල ඇනලයිස් එක බලලා ඉවරලා ඔයාට මේ market එක පිළිබඳව අධ්‍යයනයක් කරනවා නම් මේ සඳහා පහසු වෙන වැඩක් තමයි මේ Forex copy trading කියලා කියන්නේ. ඊළඟට පුළුවන් ඔයාට තව වාසියක් තමයි එකම ට්‍රේඩර් කෙනෙක් නැතුව හොඳම ට්‍රේඩර්ස්ලා කීප දෙනෙක් තෝරගෙන එයාලට මුදල් යොදලා මුදල් විවිධාංගීකරණයකට ලක් කරලා ඉවරලා ඔයාගේ අවදානම අඩු කරගෙන ලාභ ලබා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාට කියලා දෙන්නම් මේකේ තියෙන අවදානම සහ ඒක වළක්වා ගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන අපි කතා කරමු. මේකෙදි ඔයාට ස්ථීර ආදායමක් විදිහට ගාණක් තීරණය කරලා තියාගෙන ඔයාගේ වියදම් වලට හදාගන්න අමාරුයි. ඒ කියන්නේ අපි හැමෝම මිනිස්සුයෝ හින්දා ඔයා වෘත්තීය forex trader කෙනෙක් තෝරගත්තත් ඒ කට්ටියට උනත් වරදින්න පුළුවන්. හැබැයි ඔයාගේ මුළු මුදලම නැති වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න මේ platform වල ඔයාට පහසුකම් සපයලා දීලා තියෙනවා. ඔයා මේ මාකට් එකට එන්න එහෙම නැත්නම් forex ගැන ඉගෙනගෙන ඒ සඳහා තනියෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාගේ හැකියාව වර්ධනය කරගන්න සමහර විට බාධාවක් වෙන්න පුළුවන් මේ copy trading. මොකද ඔයා තව කෙනෙක් මත යැපෙන්න පුරුදු වෙන නිසා ඔයා තනියෙන් ට්‍රේඩ් කරන්න යොමු වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ මතම රැඳිලා ඉන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් forex trading වල මේ copy trading සාර්ථකව කරගන්න ක්‍රම කීපයක්.
ඔයාට පුළුවන් ට්‍රේඩර් කෙනෙක් තෝරගද්දී ඔවුන්ගේ සියලු විස්තර කලින් ගත්ත ට්‍රේඩ් ඒ වගේ දේවල් තීරණය කරන්න ඔයාගේ තෝරගන්න බ්‍රෝකර් අනුව එයා පහසුකම් දීලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වගේම පොඩි ඇනලයිස් එකක් කරලා ට්‍රේඩර්ස්ලා තෝරගන්න. ඊළඟට ඔයාලා ළඟ තියෙන සම්පූර්ණ මුදලම තනි ට්‍රේඩර් කෙනෙක්ට දාන්න එපා. එහෙම නැත්නම් ඔයාලා ළඟ තියෙන මුළු ආදායමම මේ කොපි ට්‍රේඩින් වලට දාන්න එපා. මේකෙන් ඔයාගේ අවදානම් අඩු කරගන්න පුළුවන්. ඔයාට තීරණය කරලා තියන්න පුළුවන් ඔයාට දරා ගන්න පුළුවන් ලොස් එක. එහෙම නැත්නම් ඔයාගේ ගිණුමේ මුදල් කොච්චර ප්‍රමාණයකින් එහාට නැති වෙන්නේ නැද්ද කියන දෙයට තීරණය කරන්න ඔයාට මේ ෆොරෙක්ස් බ්‍රෝකර්ලා පහසුකම් සපයලා දීලා තියෙනවා මේ කොපි ට්‍රේඩින් ඇප් හරහා. අවසාන වශයෙන් මම මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාට මම මේ කියපු දේවල් ටික ආපහු කෙටියෙන් මතක් කරන්නම්. ෆොරෙක්ස් මාකට් එකේ අවුරුදු ගාණක් පළපුරුද්දක් නැතුව ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කොපි ට්‍රේඩින් කියලා කියන්නේ. ඔයා කැමති නම් කොපි ට්‍රේඩ් කරලා ආදායමක් ලබන්න මේ වීඩියෝ එකේ දාලා තියෙන ලින්ක් කරා අපේ WhatsApp Telegram group වලට join වෙලා අවදානම අවම කරගෙන ලාභයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වටිනා වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.